ඉතින් ළමයි ජූනි මාසෙට අපේ BS පන්තියේ මොනවද වෙන්නේ? ජූනි මාසෙට අදාළ කොහොමද වැඩපිළිවෙල යන්නේ? ඒකෙන් මෙහෙමයි අපි දැන් 2025 2026 බැච් දෙකටම ක්ලාසස් යනවනේ 27 දරුවන්ට ආරම්භ කරලා තියෙනවා. එතකොට 2025 මේ අවුරුදු උසස් පෙළ ලියන සෙට් එකට අපි පන්තිවල වැඩ ටික දැන් තියරි පන්තිවල සාමාන්‍යයෙන් 14 වෙනි පාඩම අපි සාකච්ඡා කරමින් යනවා. ඒ කියන්නේ අලෙවි කළමනාකරණය කියන එක. ඕක මේ ජූනි මාසෙදී අපි මූල්‍ය කළමනාකරණය 15 වෙනි පාඩම ඔයාලට ආරම්භ කරනවා. දැන් පන්ති එකම අපි 15 වෙනි පාඩම තියරි වල ආරම්භ කරනවා. ඒත් එකම රිවිෂන් වල අපි රිවිෂන් පන්ති වල වැඩ ටික යන්නේ දැනට කරමින් යන්නේ 4 වෙනි පාඩම ව්‍යාපාර සංවිධානයේ රිවිෂන් වල. නමුත් 5 වෙනි පාඩම ව්‍යවසායකත්වය සහ සුළු පරිමාණ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය කියන කොටස වලට මේ ජූනි මාසයේදී අනිවාර්යයෙන්ම ආරම්භ කරන උපරිමයක් ඒකෙත් අවසන් කරනවා. ප්‍රශ්න පත්‍ර ගැන ගද්දී අපි මේ වෙද්දි කරලා තියෙනවා ප්‍රශ්න පත්‍ර වලට පළවෙනි කොටස සහ දෙවෙනි කොටස වල දාලා ෆුල් පේපර්ස් මම කියන්නේ ෆුල් පේපර්ස් 6 කරලා තියෙනවා පේපර්ස් 12ක් විතර. ඊට අමතරව අපි ඩේලි පේපර්ස් කරලා තියෙනවා දැනට මට මතකයි 10ක් වගේ ඩේලි පේපර්ස් කරලා තියෙනවා. ඊට අමතරව මන්ත්ලි ටෙස්ට් 15ක් 16ක් කරලා ඇති. නේද? ඒකට ওই විදිහට වැඩ ටික කරගෙන යනවා. ඒතකොට 2026 දරුවන්ට මොකද්ද වෙන්නේ? 2026 දරුවන්ගේ මේ වෙද්දී අපි මුදල් සහ මූල්‍ය ආයතන තමයි කතා කරන්නේ. ඒ මූල්‍ය ආයතන කොටස එයාලට රක්ෂණය පාඩම අපි ආරම්භ ගන්න ලෑස්ති කරලා තියෙනවා මේ මාසයේ ඉන්ෂුරන්ස් කියන කොටස නැත්නම් රක්ෂණය කියන කොටස ජූනි මාසයේදී. හරි. 8 වෙනි පාඩම. ඊට පස්සේ 27 දරුවන්ගේ මේ වෙද්දී පන්ති ආරම්භ කළා තියෙනවා. නමුත් අර බහුතරයක් රිසල්ට් ආවට පස්සෙන් නම් කියන තැන ඉන්නවා. නමුත් එයාලගේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ පරිසරය කියන එක යටතේ පදනම ව්‍යාපාර පදනම කොටස අපි මේ වෙද්දී මූලික දැනුම යාලට ලබා දෙමින් ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ හෝල් ක්ලාස් වල ඊට පස්සේ ඔන්ලයින් ක්ලාසස් වල වැඩ ටික යන්නේ. ඉතින් අපිත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩසටහනත් එක්ක අපේ ව්‍යාපාර අධ්‍යයන නිසකේ සාමර්ථ්‍ය සඳහා ඔයා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපිත් එක්ක කතා බහ කරලා අපිත් එක්ක WhatsApp වලින් ඔයාලට පුළුවන් අවශ්‍ය තොරතුරු සියල්ලම පන්ති පිළිබඳ ලබා ගන්න. අපි එකතු වෙමු වැඩ කරමු ජූනි මාසයේ ඉඳන් ඔයාලගේ අනාගත දින